ලිංගාශ්‍රිත රෝගවලට තියෙන ප්‍රතිකාර ඔබ දන්නවාද? අද අපි කතා කරන්නේ අපිට ගොඩක් කමෙන්ට්ස් වලින් අහපු ප්‍රශ්නයක්. හැබැයි ප්‍රසිද්ධියේ කතා කරන්න අකමැති ලැජ්ජාවට පත්වෙන ප්‍රශ්නයක්. ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සම්බන්ධ. මේ රෝග කොහොමද කෙනෙක්ගෙන් තව කෙනෙක්ට සම්ප්‍රේෂණය වෙන්නේ? ගොඩක් වෙලාවට ලිංගික කටයුත්තකදී යෝනි මාර්ගය හරහා, ගුද මාර්ගය හරහා, මුඛය හරහා ලිංගික කටයුත්තක් කරෝතින් නැත්නම් සමට සම ගොඩාක් ළඟින් ගෑවුනොතින් මේ රෝග සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. කොහොමද මේ රෝග හැදෙන්නේ? ගොඩක් වෙලාවට ශුද්‍ර ජීවීන් හන්ද තමා. බැක්ටීරියා රෝග කියලා ගත්තොතින් අපිට කියන්න පුළුවන් ක්ලැමීඩියා රෝගය, ගොනෝරියා රෝගය. එතකොට වෛරස් වලින් හැදෙන්නත් පුළුවන්. වෛරස් වලින් හැදෙන්නේ හර්පීස් වෙන්න පුළුවන්, HIV වෙන්න පුළුවන්. තවත් පරපෝෂිතයන් නිසා ට්‍රයිකෝමොනස් හන්ද මේ sexually transmitted infection නැත්නම් ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වෙන රෝග හැදෙන්න පුළුවන්. මේ බොහොමයක් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග නිට්ටාවටම සුව කරන්න පුළුවන් නියමිත වෙලාවට ප්‍රතිකාර ගත්තොතින්. විශේෂයෙන්ම බැක්ටීරියා වලින් හැදෙන රෝග. හිතන්න වෛරස් වලින් හැදෙන රෝග තියෙන්නේ HIV රෝගය, HPV රෝගය. මේවා වුණත් නියමිත වෙලාවට ප්‍රතිකාර ගත්තොතින් සංකූලතා ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. කොහොමද ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග හැදෙන්නේ? හිතන්න ආසාදිත සහකරුවෙක් එක්ක unprotected සෙක්ස් කළෝතින්, එතකොට ඒ කියන්නේ ආරක්ෂාව නැතුව සෙක්ස් කළෝතින් ලිංගිකව කියන එකෙන් අදහස් කරන්නේ යෝනි මාර්ගය වෙන්න පුළුවන්, ගුද මාර්ගය වෙන්න පුළුවන්, මුඛය ආශ්‍රිත වෙන්න පුළුවන්. සෙක්ස් කළෝතින් ඒකෙන් ඔබට ලිංගික ආශ්‍රිත රෝග හැදෙන්න පුළුවන්. තවත් තියෙනවා හිතන්න සමහල්ලාවට පෙනිට්‍රේෂන් නැතිවෙන්න පුළුවන්, මෝචනයක් නැතිවෙන්න පුළුවන්. හැබැයි ආසාදිත සමකට සමක් ඔබේ සම ගෑවුනෝතින් ගොඩාක් ළඟින්, එතකොටත් ඔබට ලිංගිආශ්‍රිත රෝග හැදෙන්න පුළුවන්. එතකොට HIV වගේ ගත්තොතින් තවත් කෙනෙක් පාවිච්චි කරපු ඉන්ජෙක්ෂන් කටුවක් පාවිච්චි කළොත් ඔබට HIV ආසාදනය එන්න අවස්ථාවක් තියෙනවා. තවත් තියෙනවා මවකගේ ප්‍රෙග්නන්සි එකකදී මවකගෙන් දරුවට එන්නත් පුළුවන්. කිරිදෙන අවස්ථාවේදී බ්‍රෙස්ට් ෆීඩින් අවස්ථාවේදීත් මවකගෙන් දරුවට HIV ආසාදනය බෝ වෙන්න පුළුවන්. මේවා වළක්ව ගන්න ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ සුදුසු ප්‍රතිකාර ක්‍රමය නියමිත වේලාවට ගැනීම හරිම වැදගත්. එක දෙයක් නම් කියන්න ඕනේ. කවුරු හරිව වැළඳගත්තා කියලා හරි, නැත්තම් කෑම බෙදාගෙන කෑවා කියලා හරි, එහෙමත් නැත්තම් ටොයිලට් සීට් එකේ ඉඳගත්තා කියලා වෙනත් කෙනෙක් පාවිච්චි කළා, එහෙමනම් කොයි වෙලාවෙවත් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන්නේ නැහැ. ගොඩක් අය හිතන දෙයක් තමා තමන්ට කිසිම රෝග ලක්ෂණයක් නැහැ, ඒක හන්ද තමන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් නැහැ කියලා. මතක තියාගන්න, රෝගයේ මුල් අවස්ථාවේදී ගොඩක් වෙලාවට කිසිම ලක්ෂණයක් නැහැ ලිංගිකව සම්ප්‍රේෂණ රෝගවල බොහොම එකම. මොනවද ලිංගිකව සම්ප්‍රේෂණ වෙන රෝගවල ලක්ෂණ? එකක් තමා ඔබගේ යෝනි මාර්ගයෙන් හරි ශිශ්නයෙන් හරි අසාමාන්‍ය ශ්‍රාවයක් යන්න පුළුවන්. තවත් වෙන්න පුළුවන් මුත්‍රා පිටකරීමේදී දැවිල්ලක්, බර්නින් සෙන්සේෂන් එකක් එන්න පුළුවන්. තවත් වෙන්න පුළුවන් ඔබේ ලිංගාශ්‍රිතව, ඊට අමතරව ගුද මාර්ගය ආශ්‍රිතව, මුඛය ආශ්‍රිතව තුවාල එන්න පුළුවන්, බිබිලි වගේ එන්න පුළුවන්. තවත් එතන රෙඩ්නස් එකක් රතු වෙන්න පුළුවන්, ඉදිමුමක් එන්න පුළුවන් මේ ස්ථාන ඔක්කොගෙන් වගේ. සමහර කාන්තාවන් ලිංගිකව හැසිරුණාම ඔවුන්ගේ යෝනි මාර්ගයෙන් ලේ යාමක් වෙන්න පුළුවන් ඔබට STI එකක් තියෙනවා නම්. තවත් වෙලාවට වෙන්න පුළුවන් කාන්තාවන්ගේ යටිබද වේදනාවක් වෙන්න පුළුවන්, ශ්‍රෝණි ආශ්‍රිත වේදනාවක් වෙන්න පුළුවන්. එතකොට හිතන්න HIV ආසාදනයක් නැත්නම් සිෆිලිස් ආසාදනයක් තියෙනවා නම් ඔබට මේ රෝග ලක්ෂණ කිසි දෙයක් නැතුව පොඩි උණක් නැත්නම් රෑෂ් එකක් පමණක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඔබට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් හරි, ඔබ අලුත් සහකරුවෙක් නැත්නම් සහකරුවන් කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් නම් වහාම ගිහිල්ලා මේක පරීක්ෂා කරගන්න එක වැදගත්. ඔබට කිසිම රෝග ලක්ෂණයක් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබ නියමිත වේලාවට ප්‍රතිකාර ගත්තේ නැත්නම් ඔබට ගොඩක් සංකූලතා එන්න පුළුවන්. හිතන්න කාන්තාවක් ගත්තොතින් ගොනෝරියා හැදිච්ච කාන්තාවක්, ක්ලැමීඩියා හැදිච්ච කාන්තාවක්, ඔවුන්ට එන්න පුළුවන් ඔවුන්ගේ ශ්‍රෝණි මාර්ගය ආශ්‍රිතව ගොඩාක් වේදනාව වෙන pelvic inflammatory disease එන්න පුළුවන්. ඊටත් අමතරව එක්ටොපික් ප්‍රෙග්නන්සි, ඒ කියන්නේ සාමාන්‍ය ගර්භාෂයේ ගැප් ගැනීමක් නැතුව ෆැලෝපියන් නාලයේ ගැප් ගැනීම වෙන්න පුළුවන්. නැත්නම් දරුවෙක් හදන්නම බැරි වෙන්න පුළුවන්, ඉන්ෆර්ටයිල් වෙන්නත් පුළුවන් කාන්තාවකට. පිරිමි කෙනෙක් ගත්තත් මද සරුභාවයක් එන්න පුළුවන්, කෝෂවල වේදනාව නැත්නම් මුත්‍ර මාර්ගයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
තවත් හිතන්න හියුමන් පැපිලෝම වෛරස් HPV ආසාදනය හැදුනොතින් කියලා. එතකොට පිළිකාවක් වුණත් එන්න පුළුවන් සර්වයිකල් කැන්සර් එහෙම හැදෙන්න පුළුවන් ඔබට. හිතන්න HIV ආසාදනය නියමිත වේලාවට ප්‍රතිකාර ගත්තේ නැත්නම් ජීවිත අවදානමක් වුණත් එන්න පුළුවන්. මෙහිදී ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ වැදගත් වෙන්නේ රෝග ලක්ෂණ තියෙනවා නම් හරි ඔබ අලුත් සහකරුවෙක් නැත්නම් මං ඉස්සෙල්ලා කිව්වා වගේ සහකරුවන් කීප දෙනෙක් එක්ක සම්බන්ධ වෙන කෙනෙක් නම් වෛද්‍යවරයෙක් නිසි වෙලාවට හම්බෙලා නියමිත ටෙස්ටිං කරලා හරියට ඔබේ රෝගය හඳුනාගෙන ප්‍රතිකාර කිරීම තමයි. කොහොමද මේ සම්බන්ධව වෛද්‍යවරයෙක් හම්බෙන්නේ? රජයේ රෝහල්වල ලිංගාශ්‍රිත සායන අපේ රට පුරාම තියෙනවා 40කටත් වඩා. ඔබට තවත් පුළුවන් වෙබ්සයිට් එකක් ආශ්‍රයෙන් No for Sure කියන වෙබ්සයිට් එක ආශ්‍රයෙන් ඔබට අවශ්‍ය ක්ලිනික් එක අපොයින්ට්මන්ට් එක දාගෙන කෙලින්ම ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙන්න. මෙහිදී වැදගත් වෙනවා ඔබට දෙන ප්‍රතිකාර වෛද්‍යවරයා විසින් නියමිත වේලාවට ලබා ගැනීම. තවත් වෛද්‍යවරයා කියන තෙක් තවත් සහකරුවෙක් සමග ලිංගිකව හැසිරෙන්නේ නැතුව ඉන්න මොකද ඔබ අතින් සම්ප්‍රේෂණය වෙන එක නැවැත්වීම සඳහා. ඊට අමතරව ඔබගේ වගකීම තමා ඔබ සම්බන්ධ වෙච්ච සහකරුවෝ සහකාරියටත් මේ ගැන දැනුම් දීම ඔවුන්වත් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු කිරීම. මොකද ඔවුන්ගෙන් තව කෙනෙක්ට රෝගය සම්ප්‍රේෂණය වෙන එක වළක්වා ගැනීම සඳහා. කොහොමද ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගවලින් වැළකී සිටින්නේ? එකක් තමා කොන්ඩම් පාවිච්චිය. හරියට ප්‍රමිතියට අනුව කොන්ඩම් එක පාවිච්චි කරන එකෙන් sexually transmitted infections ගොඩාක් දුරට වළක්ව ගන්න පුළුවන්. තවත් දෙයක් තමා ලිංගිකව හැසිරෙන සහකරුවන්ගේ ප්‍රමාණය අවම කර ගැනීම. ඊටත් අමතරව ඔබට ගොඩක් සහකරුවන් සහකාරියන් ඉන්න කෙනෙක් නම් සායනයට යොමු වෙලා ඔබව චෙක් කරගන්න එකත් බොහොම වැදගත් වෙනවා. තවත් වැදගත් දෙයක් තමා එන්නත්. HPV ඊට අමතරව හෙපටයිටිස් B වැක්සිනේෂන් ගන්න එක වැදගත් වෙනවා රෝගය කියන්නේ පිළිකා වළක්ව ගන්න ඊටත් අමතරව සංකූලතාව වළක්ව ගන්න. ඊටාම වැදගත් දෙයක් කියන්න ඕනේ HIV ආසාදනය හැදේ කියලා ඔබට බයක් තියෙනවා නම් ඔබට PrEP නැත්නම් pre exposure prophylaxis ගන්න පුළුවන් STD සායන වලින්. මතක තියාගන්න ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තිබුණා කියන එකෙන් අදහස් කරන්නේ ඔබ නරක පුද්ගලයෙක් කියලා. මොකද මේක බහුලව දකින්න තියෙන රෝගයක්.